පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවත. ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ සම්බන්ධයෙන්ුයි මේ පුවත. පුංචි තිරය තුළ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහළින්ම දිනා ගන්නට සමත් වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගගේ පෙම්වතා වූ ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ ඔවුන්ගේ ආදර සම්බන්ධතාවය දෙදරා යාම පිළිබඳව නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. පුංචි තිරයෙන් කාලයක් ඈත්ව සිටිපු රංගන ශිල්පී සචින් ලියනගේ කළු අහස නම් ටෙලිනාට්‍යයෙන් මේ දිනවල නැවතත් රසිකයන් අතරට පැමිණ සිටිනවා. රටක් ආදරය කරපු සචින් දුෂේනි ආදර කතාව දෙදරා යාම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුල ගොසිප් මැවෙද්දී තමන්ගේ ආදර සම්බන්ධතාවයට ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා ප්‍රසිද්ධම රංගන ශිල්පී සචින් ලියනගේ විසින් හෙළි කර තිබුණා. සචින් බුදුදහමට ලැබ වෙලා කියලා මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධයි නේද? කත්නෝරු සිරිදම්ම හාමුදුරුව හම්බ වෙලා ආශිර්වාද ලබා ගන්න වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වීමත් එක්ක මම බුදුදහමට ලැබ වෙලා කියලා සමහරු කියලා තිබුණා. මගේ ආගම කතෝලික. නමුත් මම පල්ලිවලට වඩා යන්නේ පන්සල් වලට. හැබැයි මම කතෝලික ආගමටවත් බුදුදහමටවත් ලැබ වෙලා ලොකුවට වන්දනාමාන කරන්නේ නැහැ. කතෝලික ආගමේ බුද්ධ දර්ශනෙත් කියනවා වගේ කාටවත් වෛර කරන්නේ නැතුව පාඩුවේ සාධාරණව ජීවිතය ගත කරන විදිය හිතට අරගෙන යනව ජීවත් වෙනවා. ඔබේ ආදර සම්බන්ධතාවයට ඇත්තටම මොකද උනේ? සචින් දැන් තනිකර ජීවිතයක්ද ගත කරන්නේ? ඔව්, මම දැන් තනිකර ජීවිතයක් ගත කරන්නේ. ආදරය කියන්නේ හොඳ අත්දැකීමක්. හැබැයි ආදරය සුන්දර වෙන්නේ රවට්ටන්නේ නැතුව අවංකව ආදරය කරනකොට විතරයි. ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුරම ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. ඉතින් ජීවත් වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේවල් කතා බහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත් වීම ආදර සම්බන්ධතාවයකදී මම බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී ආදරය සම්බන්ධයෙන් ඔබ දැඩි තීරණයකදී ඉන්නේ. නැවතත් ආදරය කරන්නේ නැහැ වගේ තීරණයක. මෙහෙමයි, ආදරය ගැන ඇත්තටම කලකිරීමක් නැහැ. ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක්. ගැළපෙනවා කියලා තේරුණාම එකතු වෙන එකත්, කාලයක් යද්දී නොගැළපෙනවා කියලා තේරුණාම වෙන වෙන එකත් මිනිස් ජීවිතේ සාමාන්‍ය සංසිද්ධියක්. නොගැළපීම් තියාගෙන එකට ඉඳගෙන වේදනාව විඳිනවට වඩා දෙපැත්තකට වෙන එක නිදහස්. මේ වෙද්දී මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක්. මේ අවුරුදු 10 පුරාවටම ඉවසීමෙන් හිමින් ඇවිත් යම් ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තියෙනවා. මේ ආපු ගමන පුරාවටම කිසි කෙනෙක් එක්ක මම තරඟ කළේ නෑ. පසුගිය රයිගම් සහ සුමති ටෙලි සම්මාන උළෙලවල් වලදී ජනප්‍රියම නළුවට හිමි සම්මානය ළඟටම ඇවිත් ගිලිහිලා ගිය වෙලාවල් වලදී ගෙදර ඇවිත් යාළුවෙක් එක්ක මම සතුටින් පාටි දැම්මා. මාත් එක්ක එකට සම්මානයට නිර්දේශ වෙලා හිටපු තවත් සහෝදර නළුවෙක්ට සම්මාන හම්බුණා කියලා ඊර්ෂ්‍යාවක්වත් මට වඩා අනිත් නළුවන්ට වැඩි වෙනවා කියලා තරහක්වත් මට තිබුණේ නෑ. ඒ පුරුදු ටික ඉදිරියටත් ඒ විදිහටම තියාගෙන මගේ හැකියාවෙන් ප්‍රේක්ෂකයන්ට දැනෙන වැඩක් මේ අවුරුද්ද තුල කරන්න මම බලාපොරොත්තු වෙනවා. තවත් පැහැදිලිව කිව්වොත් 2026 අවුරුද්ද පටන් ගත්තේ ජීවිතේ ගොඩක් හැලහැප්පීම් කඩා වැටුණු තැන් මැද්දේ ජීවිතයට ලොකු හයියක් අරගෙන. ඉතින් මේ අවුරුද්ද මම මාව දිනන අවුරුද්දක් වෙයි කියලා විශ්වාස කරනවා. ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ විසින් සිය පෙම්වතිය වුණු දුෂේනි මියුරංගි හා තිබුණු ආදර සම්බන්ධතාවය මේ වෙද්දී තිත්ත තබා ඇති බවට ප්‍රසිද්ධ මාධ්‍යයට හෙළි කර තිබුණේ මේ විදිහට. කෙසේ නමුත් මේ සමගින් රංගන ක්ෂේත්‍රය තුළ සචින් ලියනගේ ළඟින් මැසුරු කරපු ඔහුගේ සමීපතමේ සමාජ මාධ්‍යයට දීර්ඝ කමෙන්ටුවක් ඉදිරිපත් කර තිබුණේ සචින් ලියනගේ දුෂේනි සමග හාද වූයේ ඇයට තිබුණු ආදරය නිසා නොවන බවටයි. ඉන් පෙර ඔහු හා ආදර සම්බන්ධතාවයේ පවත්වපු ජනප්‍රිය රංගන ශිල්පිනී ශාලිනී තාරකාට රිදවීම අරමුණු කරගෙනයි ඔහු දුෂේනි මියුරංගි සමග මෙම සබඳතාවය පවත්වත් ගත්තේ යනුවෙන් අදාළ පුද්ගලයා විසින් ඒට කමෙන්ටුවක් එක් කර තිබුණා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ පැතිකඩෙන් ගත්තොත් බොහෝ දෙනෙක් අදහස් දක්වන්නේ දුෂේනිගේ ජීවිතයේ යහපත පිණිස අය මේ මොහොතේ හෝ ප්‍රමාද වී හෝ මෙම තීරණය ගත් එක හොඳයි යනුවෙන්. සචින් ලියනගේ විසින් එක් කරපු අදහස් සමගින් ඔහු කෙතරම් තමන්ගේ පෙම්වතියව සිටි දුෂේනිගේ ගමනට බාධාවක් වූවේද ඊර්ෂ්‍යා කළේද යන්න පිළිබඳව පෙනෙන බවටත් තවත් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා. කොහොම වුණත් මේ වන විට දුෂේනි මියුරංගීද කලා කටයුතු තුළින් තමන්ගේ ඉදිරි ගමන ඉතා කැපවීමෙන් ගෙන යන්නට කටයුතු කරන අතරවාරයේදී කාලයක් නිහඬව හිටපු රංගන ශිල්පී සචින් ලියනගේ නැවත වතාවක් කලා කටයුතු වලට වෙනදාට වඩා සක්‍රියව සහභාගී වී සිටින බව ඔහු මේ වන විට දායක වන නිර්මාණ තුළින් රසික අපට පෙනී යනවා. කොහොම වුණත්
සචින් ලියනගේ විසින් මේ ආකාරයෙන් තමන්ගේ ආදර සම්බන්ධතාවය දෙදරා යාමට හේතුව ආදරය තුළ දුෂේනි තමන්ට අවංක නොවීම, ආදරය තුළ රැවටීම තිබීම යනුවෙන් යම් ආකාරයකින් රසිකයින්ට දැනුම් දුන්නත් රංගනා ශිල්පිනී දුෂේනි මීරංගී තවමත් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙත අනුගමනය කිරීම ප්‍රේක්ෂක රසිකයින්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙන කාරණයක්ව තිබෙනවා. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.